යාළුවනේ මේ තියෙන්නේ මගේ කෙසෙල් වගාව. ඉතින් මම කෙසෙල් වගාව නෙමෙයි පෙන්වන්න හදන්නේ අද වලට. ඊයේ හරි අමුතු සිද්ධියක් වුණා. ඒ තමයි අපේ වත්තේ කෙළවරට සද්දන්තය ආවා. ඉතින් ඒ වෙලාවට අපි ඇහැරලා හිටියේ. මෙන්න මෙතන තිබ්බ මේ කෙහෙල් පැලේ එයා ඇදලා කෑවා. මේ තියෙන්නේ. මෙන්න මේක ඇදලා කෑවා. ඉතින් මේක කාලා එයාට යන්න කිව්වම එයා ගියා. මේ තියෙන අපු පාර මේ වලට පේනවනේ මේ ඇවිල්ලා තියෙන පාර. මෙතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වත්තේ කෙළවරින් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙහෙම මෙතනින් ඇවිල්ලා මේ තියෙන යාගේ ලොකු වඩි නහම් පොඩි කරගෙන මේ තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන පාර මෙන්න මෙහෙම පොඩි කරගෙන මෙතනින් ආයෙපහුව එළියට ගියා. අපි බලමු මෙයා මේ කම්බියෙන් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ දවස්වල මේ කරන්ට් එක දාලා තියෙන කම්බියේ කරන්ට් එක නැහැ. ඒ කරන්ට් එක නැති නිසා තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. බලමුකෝ. මේ තමයි අපේ වත්තේ සීමාව. මේ මෙතනින් තමයි සීමාව වෙලා තියෙන්නේ. මෙන්න පාර. මේ දාලා තියෙන කම්බි වැට. මේ කම්බි වැට තමයි මේ කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ. මේ කණු කඩලත් නැහැ. හැබැයි මෙතනින් කොහොම හරි මෙයා ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන පාර මේ තියෙන කෙහෙල් කොළ තාමත් තියෙනවා. රංගි කෙහෙල් පාර. හරිම පුදුමයි මේ කම්බියේ කොහොම රිංගලා ගියද දන්නේ. මේ කම්බි පොටවල් තුනක් තියෙනවා. මේ කම්බි පොටවල් තුන උස්සලා තමයි ගිහින් තියෙන්නේ. කොහොම හරි කරන්ට් කීයේ තිබිලා නැහැ. කරන්ට් එක තිබුණේ නැති හින්දා තමයි මේ විදිහට ගිහින් තියෙන්නේ. මේ තියෙන අඩි. මේ තියෙන අඩි. මෙතනින් ඇවිල්ලා මෙහෙම එයා රිංගලා ගිහින් තියෙන මේ තියෙන්නේ. මෙන්න මෙතනින් කැලේට ගිහිල්ලා එහෙනම් ඉතින් යාළුවනේ මේක බලන්න තමයි මේක පෙන්වන්න මම වලට ආවේ. එහෙනම් සියලු දෙනාටම එන්ජොයි වේවා.